ජලය අපවිත්‍ර වීමෙන් සෑදෙන භයානක රෝගී තත්ත්වයක් තමයි කොලරාව. විබ්‍රියෝ කොලරේ මෙම බැක්ටීරියාව ශරීරගත වීමෙන් තමයි කොලරාව කියන රෝගී තත්ත්වය ඇති වෙන්නේ. ගම් වතුරෙන් පසුව මිනිස් මල සහ වෙනත් අපද්‍රව්‍ය ගණනාවක් ජලයට එකතු වෙනවා. මෙම ජලය ගම් වතුර බැස යාමෙන් පසුව වුණත් ඔබගේ ලිංවල, ජලාශවල සහ ඔබ බීමට ගන්නා වෙනත් මාර්ගවල මෙම ජලය එකතු වෙලා තියෙන්න පුළුවන්. මෙම ජලය භාවිතා කරලා ආහාර සැකසීම, පානය කිරීම මෙම රෝගයට ප්‍රධාන වශයෙන්ම හේතුවක් වෙනවා. ඔබට මෙවැනි රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුමයි. ද්‍රවමය වශයෙන් මල පහ පිටවීම, වමනය, උදාසීන ගතිය සහ ක්ලාන්තය, උණ ගතිය. මෙම තත්ත්වයන් පවතී නම් තවත් බලාන ඉන්න එපා. කොහොමද අපි කොලරාවෙන් ගැලවෙන්නේ? හැම විටම මේ පියවර අනුගමනය කරන්න. ගම් වතුරට හසු වූ ආහාරයට ගන්න එපා. හොඳින් ඇසුරුම් නොකළ ආහාරයට ගන්න එපා. පලා වර්ග, බීම වර්ග, පොල් සම්බෝල වැනි දෑ මේ වෙලාවේ ආහාරයට ගන්න එපා. පිසගෙන පැය 2කට වඩා ගත වූ ආහාර, එනම් එහි උණුසුම අඩු වූ ආහාරයට ගන්න එපා. ඔබට මේ වෙන විට ගම් වතුර සහනාධාර ලැබෙනවා ඇති. එම පිසගත් ආහාර ඔබට ලැබෙනවා නම් සැලකිලිමත් වෙන්න පැය 2කට වඩා ගත නොවූ ආහාරයට ගන්න. හොඳින් ඇසුරුම් කළ ආහාරයට ගත හැකි. ඇසුරුම් කළ කිරි ඔබට ආහාරයට ගත හැකි. ක්ෂණික නූඩල්ස් මේ වෙලාවේ ඔබට ආහාරයට ගත හැකි දෙයක්. ජලය පරිහරණයේදී ලිංවල තියෙන ජලය, ජලාශවල තියෙන ජලය, වැව්වල තියෙන ජලය සහ ගංගා වලින් ලබා ගන්නා ජලය මේ වෙලාවේ කිසිසේත් භාවිතයට ගන්න එපා. හොඳින් නටවාගත් ජලය, එනම් නැටීම ආරම්භ වූ පසු අවම වශයෙන් විනාඩි 5ක්වත් ගතවන තුරු මෙම නැටීම සිදු විය යුතුයි. මෙම නැටීමේ ක්‍රියාවලියේදී අදාළ බැක්ටීරියා විනාශ වීමට නම් අනිවාර්යයෙන්ම විනාඩි 5 ඉක්ම විය යුතුමයි. බෝතල් කළ පානීය ජලය පානයට ඉතාම සුදුසුයි. මෙම ක්‍රියාපිළිවෙල අනුගමනය කළොත් ඔබට කොලරාවෙන් සහ තවත් බැක්ටීරියා ආසාදන වලින් ගැලවිලා ඉන්න පුළුවන්. ඒ වගේම මෙම වීඩියෝව ෂෙයා කළොතින් තවත් දහස් ගණනාවකට මෙම රෝග වලින් ගැලවිලා ඉන්න පුළුවන්. නියුට්‍රිලයිෆ් නිරෝගී ජීවිතයට සමබර පෝෂණය.